මතකද? ආ මොකද්ද? ආ මේක නෙමෙයි මේ මොකද්ද මේ? මතකද අපි ලයන 3ක් ඉගෙන ගත්තා. ඉස්සෙල්ලාම ඉගෙන ගත්තේ මෙහෙම මයන්න වගේ මේ ලයන්න. මතකද? ඊළඟට ඉගෙන ගත්තේ මේ ලයන්න. ඒක ලස්සනමදිද? මෙන්න මෙහෙම ලයන්න. ඊළඟට ඉගෙන ගත්තේ නයන්න වගේ මෙහෙම බෝලෙන් නැති අකුර ලයන්න. මේකට මතකද අපි ලූ කලේ කොහොමද කියලා? ලූ කලේ මෙන්න මෙහෙම දීදී මෙන්න මෙහෙම අරගෙන. මතකද? ලූ කරන්න මෙතනින් ගැටයක් දැම්මා. මේකෙදි මම කිව්වා හරි පාපිල්ල කියලා. මෙහෙම ලූ කරන්න මෙහෙම අරගෙන මෙහෙට ඇවිල්ලා ඔහම ආවා. ලූ. ඊට පස්සේ ඊළඟට මේකට මෙන්න මෙහෙම ගත්තා. ලූ කරන්න ඔහම දැම්මා. මතකද? ලයන 3 එතකොට. ලයන 3 මතකයි නේද? එතකොට මේ මොකද්ද? ල. ආල මේක. මෙහෙම ආවිල්ලා මෙහෙම එන්නේ ර අකුරට ස්පිල් ආවහම රී. මේ පු අරලිපු මේක පූ. මෙහෙම ආවහම පූ. අපි පයන්න මෙහෙම පුයන්න මෙහෙම පූ යන්න. අලරිප්පු. අලරිප්පු කියන්නේ අරලිය මල ය මල. මේ මොකද්ද? රයන්න. මේ කොම්බුවයි හල් කිරීමයි එකට එනවා. මේ ඇලපිල්ල එනවා. ඔන්න ඇලපිල්ල දැම්මා, හල් කිරීම දැම්මා, කොම්බුව දැම්මා. ස මේ ඇලපිල්ල ඇවිල්ලා රෝසා පු. රෝසා පු. රෝස මල. රෝස මල. මල්ලි හේයි. මේ මොකද්ද? මා ලී. මේ ලයන්නට අපි ස්පිල්ල දාලා මල්ලි. ඊට පස්සේ මෙතන කොම්බුවයි තව කොම්බුවකුයි. ඒ කියන්නේ ඩබල් කොම්බුවා. කොම්බු දෙකයි. මේ හයන්න. මල්ලි හයි පු. මල්ලි හයි පු. පිච්ච මල. මල්ලි හේයි කොණ්ඩුවා. මේ මොකද්ද? මේ අකුර මං කියා දුන්නා. ලක. එතකොට මෙහෙම ආවහම ර තා ම රෙයි. කොම්බු දෙක රෙයි රයන්න. පු. කොම්බු දෙක ඉන්න බෑනේ. කොම්බු දෙක තාමරේ පු. මේකේ බලන්න පුතේ මේ ඇලපිල්ල මෙහෙම රයන්නේ මෙහෙම කෑල්ලක් එනවා. මතකද? ඕක රූ වෙද්දි නම් එන්නේ නැහැ තමයි. ඔයා කියනවා වගේ රූ වෙද්දි මෙන්න මෙහෙම වෙන්නේ. රූ වෙන්න මෙහෙම වෙනවා. එතකොට මේ කෑල්ල එන්නේ නැහැ තමයි. අනිත් හැම වෙලේකම මෙන්න මෙයා මේ කෑල්ල එනවා රයන්නට. තාමරේ පු. මොකද්ද මල? නෙළුම් මල. අලරිප්පු. රෝසප්පු. මල්ලි හයිප්පු. තාමරේපු. අලරිප්පු. අලරිප්පු අරලිය මල. රෝසා පු. රෝස මල. මල්ලි හයිපු. පිච්ච මල. තාමරේපු රෝස මල. තාමරේපු නෙළුම් මල.